ගොඩාක් විවාහ ජීවිත අසාර්ථක වෙන්න පින්වත්නි අපි දන්නේ නැතුණාට කර්මානුරූප බලපෑමක් තියෙනවා. සංසාරේ වැඩි කාම සීවණේ ඇතිරලා නම් සංසාරේ බිරිඳ ස්වාමියාට වද දීලා නම් සංසාරේදී එක්ක ස්වාමියෙක් බිරිඳට වද දීලා නම් මේවා කර්මානුරූප වෙනවා. දැන් හිතන්නකෝ ඕන්න අපි හිතමු අපි කලින් ජීවිතයක සමහරට අපි හිතමු කලින් ජීවිතයක ස්වාමිය බිරිඳට වද දීලා බිරිඳ පෙළලා ඊට පස්සේ බිරිඳට ආදරයෙන් කතා කළා නැහැ. ඊට පස්සේ බිරිඳ ඉක්මවා වෙන වෙන බිරිඳයවරු හොයාගෙන ගිහිල්ලා වෙන වෙන ස්ත්‍රීන් කරා ගිහිල්ලා. එතකොට අර බිරිඳ විශාල දුකක් විඳිනවන්නේ. මේක දැනගත්තාම එතකොට මේ ජීවිතේ වෙද්දී සමහර විට අර ස්වාමියා පිරිමි කෙනෙක් නෙමෙයි. මේ ජීවිතේ කාන්තාවක් වෙනවා. කාන්තාවක් වුණාට පස්සේ අර කලින් ජීවිතේ බිරිඳට යන් ගින්දරක් දුන්නද ඒ ගින්දර යාට විඳින්න සිද්ධ වෙනවා. ඔහොම තමයි මේ රටාවේ තියෙන්නේ. මේවා කොච්චර ලෝකෙට වසන් කරගෙන හිටියත් මේ කර්ම විපාකෙට මේක හංගන්න බෑ. කර්ම විපාකෙට මේක හංගන්න බෑ. දැන් සමහරට මේ දැනටත් ඉන්නවනේ සමහර බිරිඳෑවලු ස්වාමීන් නිසා හරියට දුක් විඳිනවා. ස්වාමියාගෙන් ආදරණීය වචනයක් අහන්න නැහැ. ස්වාමියාගේ කරුණාවකට ලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමියාගේ වද හිංසාවට ලක් වෙනවා. කවදාකවත් සතුටින් ස්වාමියාත් එක්ක hina වෙලා බත් කටක් කාලා නැහැ. දෙන්න එකට ගමනක් ගිහිල්ලා නැහැ. සන්තෝෂෙන් ගමනක් ගිහිල්ලා ඇවිල්ලා නැහැ. දෙන්න එකට උත්සවයකට යන්නේ නැහැ. මෙහෙමව තියෙනවනේ. එතකොට සමහරලාට ඒ බිරිඳේ සංසාරේ කරපු දෙයක් විඳින්නේ. එතකොට යාට සිද්ධ වෙනවා ඉවසාගෙන මේ ජීවිතය ගත කරන්න. ඉවසාගෙන ගත කරන්නේ නැත්නම් ඊට වඩා අමාරු කෑ වැටෙනවා. පින්වත්නි ස්වාමියා දුස්සීල වුණා කියලා. ස්වාමියා Tamanට ලොකු අසාධාරණයක් කළා කියලා. ස්වාමියා Tamanට වද දුන්නා කියලා. ස්වාමියා නරක ජීවිතයක් ගත කරා කියලා. කවදාකවත් ස්වාමියාට සාප කරන්න හොඳ නැහැ. ඊට පස්සේ කවදාවත් ස්වාමියාගෙන් පලිගන්න පතන්න හොඳ නැහැ. සමහරු පතනවා. මම මේකට තොගෙන් කවදා හරිම පලිය ගන්නවා. සමහරලාට එහෙම හිටපු එක්කෙනා එහෙම ක්‍රෝධ බැඳ ඉඳලා මැරිච්ච ගමන් සමහරට යකින්නක් වෙනවා. යකින්නක් වෙලා අර ස්වාමියාගෙන් පලිය ගන්නවා. ඒකට හරිම භයානකයි ඒක. එතකොට යාට සංසාරයෙන් ගොඩේන්න බෑ. ඒ යක්ෂ ජීවිතේ තව පහළටම යනවා. ඒකයි. එහෙම පැතුවන් පස්සේ ඔන්න ඊට පස්සේ ඒක යක්ෂණියක්. ඔන්න ඊට පස්සේ පව කරනවා ස්වාමියාගෙන් පලි ගන්නවා. එක්ක ස්වාමියා ආසනීප කරනවා. ඊට පස්සේ ඊළඟ ජීවිතේ පලි ගන්නවා. ඔන්න එහෙම අකුසල් කළා ඔන්න ඊළඟ ජීවිතේ සර්පේ. එහෙමයි මේ රටාව යන්නේ. මේක එහෙම නෙමෙයි. ස්වාමියා කොච්චර දුස්සීල වුණත් කොච්චර අසත්පුරුෂ වුණත් බිරිඳ ධර්මයේ හැසිරෙනවා. සීලවන්ත ජීවිතයක් ගත කරනවා. සත්පුරුෂෝ වාසය කරනවා. ඊළඟට මේක තියෙනවා ස්වාමියා දුස්සීලයි පවිතු දහමේ යුක්තයි මසුරු මලින් යුතු සිතින් වාසය කරනවා කියනවා. අන්න බලන්න. දැන් සමහර ගල්ලු ස්වාමියාගේ වැරදි කාම සේවන හැසිරීමක් එහෙම එකක් නැහැ. හැබැයි ස්වාමියා පින් කරන්න කවදාකවත් උදව් කරන්නේ නැහැ. ස්වාමියා සිල් ගන්නෑ. තමන්ට උදව් කරන්නේ නැහැ ඒකට. එතකොට ඒකට වෛර කරලා හරියන්නේ නැහැ. තමන්ට පුළුවන් හැටියට දුකසේ හරි එයා සිල් සමාදන් වෙන්න ඕන. පුළුවන් හැටියට දන් දෙන්න ඕන. අන්න එතකොට එයාගේ ජීවිතේ දෙව්දුවක් වගේ. එයාගේ ජීවිතේ. එතකොට ගොඩක් විට ස්වාමියා අසත්පුරුෂය, ස්වාමියා දුස්සීලයි, ස්වාමියා පින්ට දහමට උදව් කරන්නේ නැහැ කියලා තමන් ඒකට පලිගන්න ගියොත්, වෛර කරන්න ගියොත්, ශාප කරන්න ගියොත් තමන් පිරියනවා. තමන්ට ධර්මයේ දිනු කර ගැනීමේ හැකියාව එතකොට නැති වෙනවා. මේ නිසා දැන් ගොඩාක් අද කාලේ තියෙන සමහර අම්මලා ස්වාමිවරු නිසා හරියට දුක් විඳිනවා. ස්වාමියා දුස්සීලයි, ස්වාමියා කෝ වද දෙනවා, ස්වාමියා කෝ බීමට ඇබ්බැහිලා. මේ වගේ වෙලාවට පින්වත්නි කරන්න ඕන හොඳම දේ මේකට ක්‍රෝධ කරන්නේ නැතුව ස්වාමියා කෙරෙහි ආදරයක් තියෙනවා නම්, කරුණාවක් තියෙනවා නම්, මෛත්‍රියක් තියෙනවා ස්වාමියා යහමකට ගන්න උත්සාහ කිරීම. තේරුණා නේද? ස්වාමියා යහමකට ගන්න උත්සාහ කිරීම. එහෙම අම්මලා ඉන්නවා. එහෙම තරුණ බිරින්දෑවරු ඉන්නවා. කලින් ස්වාමියා බීමට ඇබ්බැවිලා හිටපු කෙනෙක්. ස්වාමියා කොහොම හරි එකතු කරන්
අපි ගත්තොත් ආරණ්‍යයකට යනවා, පන්සලකට යනවා, අසපුවකට යනවා. ගිහිල්ලා සංඝයා මුණ ගැසුණා. හි උපක්‍රමශීලී ස්වාමියා පිනට දහමට යොමු කරපු අම්මලා ඉන්නවා. පස්සේ ස්වාමියා බීම අතාරිනවා. ස්වාමියා හොඳට සිල් ගන්නවා. ලෝභකමෙන් හිටපු ස්වාමිවරු පස්සේ දන් දෙනවා. සාමාන්‍යයෙන් උත්තර සල්ලි තිබ්බත් දෙන්නේ නැති කට්ටිය ඉන්නවා. හැබැයි බින්ද නිසා ස්වාමියා දානපතියෙක් වෙනවා පස්සේ යම් ඇවිල්ලා කියන අනේ ස්වාමිනේ මේ අපේ මිනිස්සයා පුදුම විදිහට බීපු කෙනෙක්. දැන් ස්වාමිනේ මෙයා බොන්නේ නැහැ. ස්වාමිනේ මෙයා සිල් ගත්තේ නැහැ. දැන් මෙයා සිල් ගන්නවා. ස්වාමිවරු සමහරට කියනවා ස්වාමිනේ මං හැදුනේ අපේ නෝනා හින්දා කියලා. අන්න ධර්මයේ. එතකොට ඒ ස්වාමියාට ශාප කර කර හිටියනම්, තොට සහ ගන්නවා කී හිටියනම් කවදාකවත් ඒ ස්වාමියා ගොඩ ගන්න බෑ. ඒ හින්දා බිරින්දෑවරු කරන්න ඕන පින්වත්නි. ස්වාමිවරු අසත්පුරුෂ වුණොත්, දුස්සීල වුණොත්, ස්වාමියා අපි තුමු ධර්මයේ ඇසිරින් දෙන්නේ නැත්නම්, පිනට දහමට දෙන්නේ නැත්නම්, උපක්‍රමශීලී ස්වාමියාට ධර්මයේ දීම. ඒක තමයි සැබෑම කරුණාව. සැබෑම මෛත්‍රී. දැන් අපි ගත්ත ස්වාමියෙක් මසුරු සිතින් නම් ඉන්නේ තමන්ගේ බිරිඳට සලකන්නේ නැත්තම් ඒ බිරිඳ සන්තෝෂෙන් නෙමෙයි ඉන්නේ. ස්වාමියා බිරිඳට හොඳට සලකන්න ඕන. ප්‍රියමනාප වචනින් සලකන්න ඕන. ඊට පස්සේ බිරිඳගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න ඕන. බිරිඳක් ගත්තම ස්වාමියාට ගරු කරන්න ඕන. ස්වාමියාගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න ඕන. ස්වාමියාට ප්‍රියමනාප වචනෙන් කතා කරන්න ඕන. ස්වාමියා දුස්සීලයි කියලා අසත්පුරුෂය කියලා කවදාකවත් ශාප කරන්න හොඳ නැහැ. ඒ ශාපේ කැරකිලා එයාටම එනවා. ඊට පස්සේ ඊළඟට බිරිඳ අසත්පුරුෂ වුණා කියලා, බිරිඳ දුස්සීල වුණා කියලා ස්වාමියා නොමග යන්න හොඳ නැහැ. එහෙම ගියොත් ඒකෙන් තමයි වෙනසෙන්නේ. අපි තුන් දැන් අපිට කර්මාන් රූපෝ සමහරට අපිට දුස්සීල ස්වාමියෙක් හම්බෙලා දෙන්න, දුස්සීල බිරිඳක් හම්බෙලා දෙන්න පුළුවන්. අපි තුන් අපිට ධර්මයේ හැසිරලා අපිට යාව ධර්මයේ කරා ගන්නත් බෑ. කොච්චර කිව්වත් අහන්නේ නැති මිනිස්සු ඉන්නවා. කොච්චර කිව්වත් හැදෙන්නේ නැති ගෑනු ඉන්නවා. ඒතර මොකක්ද යාට කරන්න දෙන්නේ? එයා හිනම් ධර්මයේ හැසිරීමෙන් උපේක්ෂාවෙන් ජීවිතය ගත කරන්න දෙයක් නැහැ. මට ලැබිච්ච ඇටි මේමයි කියලා. හැබැයි යා ධර්මයේ හැසිරලා ගියාට පස්සේ ආයේ මරණින් මත්තේ අර නෝනා හම්බෙන්නේ නැහැ. ඇයි ඒ දෙන්නා ගමන් දෙකකට ගියේ. ඒකනේ දැන් අර බුද්ධ කාල නන්දි උපාසක දෙවියන් අතර ගියා. නෝනා ගියේ නිරේ. බිරිඳක් වුණත් එහෙම කවන්න ස්වාමියා හදන්න බැයි නම් මම වෙනම ගමනක් යනවා කියලා එයා ධර්මයේ තුරු යන්න ඕන. එයාට ආයේ ස්වාමියා හම්බෙන්නේ නැහැ. එයා ලස්සන ගමනක් යනවා. ඒ නිසා මේ හැම දෙයකම බුදුරයන් වහන්සේගේ ධර්මයමයි පිට පිළිසරණ කරගන්න තියෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාට බුදුරයන් වහන්සේගේ